විශේෂ බලකා සොල්දාදුවගේ චිත්ත ධෛර්යය එහෙම නිකන් ආවට ගියාට මොට වෙනුන්නේ රත්තරන්ින්ම ඇවිල්ලා චිත්‍රදාවිය කොටලා ගෙවෙන්නේ නැතුව රන්වේ නිමුත් මැටිකෙන් තමයි හදලා තියෙන චිත්‍රදායි. ඕනම කාලගුණක ඕනම දේශගුණික ඕනකම තත්ත්වයක ඕනම අරියකින් ඕනම තුවාලයකට බෙහෙත් කරගෙන තමුන්ගේ මොරාල් එක මෙව කරගෙන ඒකනේ සටන් පාඩමේ තියෙන්නේ. අදිස්ථානයේ නබිත වරමුණා කරා කියලා. ඒක ඇට මස් ලේන ආහාරත් එක්කම තමයි දුවලා තියෙන්නේ. ඊයක වේගය අභිභවමින් අදුදුඩු මත රුපොතේද බිඳිමින් මුකුසු ඇසින් මරු නිල බලමින් රජයමු අපිදිය බරින් ගොඩින් ඊයක වේගය අභිභවමින් අදුදුඩු මත රුපොතේද බිඳිමින් මුකුසු ඇසින් මරු නිල බලමින් රජයමු අපිදිය බරින් ගොඩින් සෙනකින් විහිදෙන දෙරණ පුරා විරිපුන් නොකලල් විරු හමුදා සටනෙහි තියුණුම විටකි පවා මිහිසුණු ගමු අපි ජය විහිදා ඊයක වේගය අභිභවමින් අදුදුඩු මත රුපුතේද බිඳිමින් මුකුසු ඇසින් මරු නිල බලමින් රජයමු අපි දිය බරින් ගොඩින් අපදිවි රැකුමක් ගැන නොසිතා රටදැය වෙනුවෙන් රුහිරු වෙලා අපරාජිතයින් ලෙස සැමලා සටන් කරමු පෙරමුණම අරා ඊයක වේගය අභිභවමින් අදුදුඩු මත රුපොතේද බිඳිමින් මුකුසු ඇසින් මරු නිල බලමින් රජයමු අපි දිය බරින් ගොඩින් ඒකායන අධිටනින් පිපී අභීත අරමුණු පිනිස දැපී සතුරා මහමෙර වුවද හැපි සිත බිඳ පෙරටම යම්හ අපි ඊයක වේගය අභිභවමින් අදුදුඩු මත රුපුතේද බිඳිමින් මුකුසු ඇසින් මරු නිල බලමින් රජයමු අපි දිය බරින් ගොඩින් විශේෂ බලකා සෙබළු අපි